Welcome back to our YouTube channel. ඉතින් ඕගොල්ලෝ හැමදාමත් වගේ හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මං ගෙනාවේ අපේ හෝම් ටුවර් එක. අපේ කිව්වට අපි මේ ගෙදර ඉන්න රෙන්ට් එකට අපි හිටපු ගෙදර මාරු කරා. ඉතින් ගිය පෙබරවාරි මාසෙදී තමයි අපි ගෙවල් මාරු කරේ. ටික දවසක් ගියා සෙටල් වෙන්න. අපිට බඩු ඔක්කොම ලැබෙන්නත් ටික දවසක් ගියා. මේ අපි ගෙදරට පළවෙනියෙන්ම ආපු දවසේ ගත වීඩියෝ එක. ඉතින් මං හිතුවා බඩු මොනවත් නැතුව තියෙද්දි මුලින්ම වීඩියෝ එකක් ගන්නවා කියලා. මේ විදියට තමයි ෆර්නිචර්ස් මොනවත් නැතුව අපේ ගෙදර තිබ්බේ. මේ ගෙදර කිචන් එකටත් මං ගොඩක් මාසයි. ඔක්කොටම වඩා තියෙන කබඩ්ස් වලට මට හොඳට ස්පේස් තියෙනවා මගේ තියෙන ඒවා තියාගන්න. ඊට අමතරව ඩිෂ් වොෂර් එකක්, එතකොට oven එක, ඒවා අනිවාර්යෙන් එන දේවල්. මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා අපිට ෆ්‍රිජ් එකක් තියන්න. ඊට පස්සේ මෙතන තමයි පල්ලෙහාට තියෙන ටොයිලට් එක තියෙන්නේ. කියන්නේ පල්ලෙහා තට්ටුවට. ඊට අමතරව මේක ලොන්ඩ්‍රි ඒරියා එක. අපි මෙතන දැන් වොෂින් මැෂින් එක දාලා තියෙන්නේ. ඊට එතනින් එළියට ඇක්සස් තියෙනවා. එතකොට අපිට එහෙම්ම එතනම තමයි අපිට ඇඳුම් වේලන්න කරන්න තැන තියෙන්නේ. ඒ හින්දා එතන මාර් විදිහට කන්වීනියන්ට්. මෙතනින් තමයි අපේ බැක් යාඩ් එකට යන්නේ. මම මේ ගෙදර ආසම කොටසක් තමයි මේක. මට මුලින්ම හිත ගියෙත් මෙතනට. මම පළවෙනිම ඉන්ස්පෙක්ෂන් ආපු දවසේ මට මාර විදිහට ආසව හිතුණා මේ බැක් යාඩ් එකට ලොකු නැති ඒ කියන්නේ පොඩිමත් නැති මාරම ආස හිතන විදිහ බැක් යාඩ් එකක් මට නම්. මොකද ගොඩක් අය දන්නවා ඇති මෙහෙ ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් පරණ ගෙවල් වල ගොඩාක් ලොකු බැක් යාඩ්ස් තියෙනවා. ඒවා මේන්ටේන් කරන්න අමාරුයි. ඉතින් මේ ගෙදර එච්චර පරණ ගෙයක් නෙමෙයි. ඒ හින්දා වෙන්නත් ඇති මේ වගේ පොඩි බැක් යාඩ් එකක් තියෙන්නේ. එතනින් මේ පැත්තෙන් ගිහම තමයි ඇඳුම් වේලන්න මේ රැක් එක තියෙන්නේ. ඊට අමතරව මේ ටික මෙතනින් ආයිමත් ඉස්සරහට යන්නත් පුළුවන් අපිට. මේ වීඩියෝ එකේ අන්තිමට දැන් අපේ ගෙදර තියෙන්නේ කොහොමද කියලාත් මම වීඩියෝ ක්ලිප්ස් ටිකක් දානවා. දැන් අපි උඩ තට්ටුවට ගිහලා බලමු. ඊට කලින් අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වෙලාවෙත් අපේ යාළුවෝ අපිට මූව් කරගන්න උදව් කරනවා. ඒගොල්ලොත් එක්ක ඇවිල්ලා තමයි අපි මේ වෙලාවේ උදේ ඔක්කොම බඩු ටික මේ ගෙදරට දාගත්තේ. මයි දුලංකයි පුළුවන් තරම් පැක් කරලා තිබ්බා. අපිට කියන විතරක් තියාගෙන. මෙතන ලිනන් කබඩ් එකක් තියෙනවා. මම ඒ කබඩ් එකට හරිම ආසයි. මොකද මම එතන මගේ කොයිල්ඩ් බෙඩ් ෂීට්ස් ඒ ඔක්කොමයි හෑන්ඩ් බෑග්ස් මේ ඔක්කොමයි ඒ ටික දාලා තියාගෙන තියෙන්නේ. මේ ගෙදර 3 bedroom house එකක්. ඒ තමයි මම පෙන්නුවේ තියෙන අනිත් bedrooms දෙක master bedroom එකට අමතරව. මේ තමයි main washroom එක. bathtub එකත් එන්නේ මේ washroom එකට. ඊට පස්සේ මේ තමයි master bedroom එක. ඉතින් ඒකටත් වෙනම ensuite bathroom එකක් තියෙනවා. ඊට පස්සේ මේ තමයි walking wardrobe එක. මෙතනත් ගොඩාක් ස්පේස් තියෙනවා. ඇඳුම් මේව ටික තියාගන්න මාරම විදිහට ඉඩ තියෙනවා. ඊට පස්සේ මම ආසම කොටස අපේ මාස්ටර් බෙඩ්රූම් එකේ view එකට අපිට චූටි බල්කනි එකක් තියෙනවා. එතනින් view එක ලස්සනට පේනවා. ඉතින් හරිම ආසයි මං ඒ කොටසටත්. අපි යනවා අපි අවුරුදු 2කට කිට්ටු වෙන්නම හිටපු අපේ ගෙදර බලන්න. බලන්න කියන්නේ අපි අන්තිමට තියෙන ක්ලීන් කරලා ආයිමත් යනවා.
ඉතින් හැමදාමත් වගේ අපේ යාළුවෝ හිටිය අපිට උදව් කරන්න උදේ ඉඳන්ම මෙතන ඉන්න අය ඇරෙන්න අනිත් අයත් ඔක්කොම හිටිය. ඊට පස්සේ අපි ආයිමත් අලුත් තැනට ඇවිල්ලා මුලින්ම කිරි උතුරෝලා මං උයන්න කලින් කිරි උතුරෙව්වා. ඊට පස්සේ මං කෑම හදලා අපේ යාළුවන්ටත් කන්න දුන්නා. ඊට පස්සේ දවසේ අපේ ගෙදර තත්ත්වය තමයි මේ. අපේ සෝෆාසේ මොනවත් වෙන්න කලින් අපි පොඩි සෝෆා එකක් දාගත්තා. එතකොට අපේ තිබ්බ ෆර්නිචර්ස් ටික තියාගත්තා. මේ ගෙදරත් අපි මුලින්ම අස් කරා. මේ සෙනසුරාදා දවසක් මං හිතන්නේ සෙනසුරාදා නැත්තම් එරිදා. ඉතින් මං සාමාන්‍යයෙන් එරිදාට විතර කෑම හදනවා. ඒ කියන්නේ රයිස් ඇන් කරේ. ඉතින් මේ එදා හදලා තිබ්බ ටික මොකද අපි සතිය දවස් 5ම රයිස් ඇන් කරේ කැවෙන්නේ නැහැ. ඉතින් සෙනසුරාදායි එරිදායි අපි අනිවාර්යෙන් රයිස් ඇන් කරේ හදනවා. ඒ නිසා මේ තියෙන්නේ ඒ වෙනකොට තිබ්බ තත්ත්වය. තිබ්බ බොක්සස් අනම්මනම් ඔක්කොම ටික අපිට බින්ස් අයින් කරන්න ගොඩක් දවස් ගියා. මොකද බින්ස් වල ඉඩ නැහැ. මෙහෙම තමයි තිබ්බේ. ඊට පස්සේ මම එකතු කරලා තියෙනවා දැන් අපේ ගෙදර තියෙන විදිය. අපේ ගෙදර දැන් තියෙන විදිහ. ඉතින් අපිට ආස විදිහට අපි ටික ටික දේවල් එකතු කරගෙන යන ගමන් ඉන්නේ. අපේ සෝෆා එක එන්නම ගියා මාස 2ක්. හරියටම මාස 2ක් ගියා. මොකද ඒගොල්ලෝ අපි කස්ටම් මේඩ් කරලා ගත්තේ මාස 2ක් අනිවාර්යෙන් ගන්නවා. මේ විදිහට තමයි දැන් අපේ ගෙදර තියෙන්නේ. අපි ගොඩාක්ම බලනවා ගොඩක් දේවල් වයිට් ඇන්ඩ් ගෝල්ඩ් වලින් ගන්න. මම මෙතනටත් හරිම ආසයි. මට ඕන වුණා කොෆි බොන්න වගේ නිකන් හවසට ඉඳගෙන ඉන්න තැනක් හදාගන්න. ඉතින් ඒ විදිහට එතනත් හදාගත්තා. මේ තියෙන්නේ දැන් කිචන් එක තියෙන විදිහ. මේ වෙලාව නම් ටිකක් මේසී. පස්සේ අපි ආයිමත් බෑක් යාඩ් එකට ගිහින් බලමු මගේ මල් පැල ටික. දැන් මල් පිපිලා තියෙනවා. මේ අපි එද්දී එහෙම මල් පිපිලා තිබ්බේ නෑ. මොකද එතකොට සමයක ඉවරුණා විතරයි වගේ. දැන් නම් මල් පිපිලා තියෙනවා. සමහරක් ඒවා මං ගෙනාපුවා. ඒ කියන්නේ මම අරගත්තුවා. අනිත් ඒවා නම් මේ ගෙදරම තිබ්බේවා. ඉතින් ගාඩ්නින් කරන්න අංකල් කෙනෙක් එනවා. අපේ රෙන්ට් එකටම ඉන්ක්ලූඩ් ගාඩ්නිනුත්. ඉතින් එයා ඇවිල්ලා මම මෙහෙම මල් පැනලා ගෙනල්ලා තිබ්බහම එයා ඒව හිටවල යනවා. අපිට ඒගොල්ලෝ කරන එක හොඳයි. ගාඩ්නින් ඒගොල්ලෝ එතකොට හොඳටම මේන්ටේන් කරනවා. ඒක ඉතින් අපිට ලේසි. මං හිතුවා මාස්ටර් බෙඩ්රූම් එකේ විව් එකෙන්ම මේ වීඩියෝ එක ඉවර කරනවා කියලා. ඉතින් අපි තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you for watching. See you soon.